ලෝක සිනමාවේ ජනප්‍රිය සිනමා රැල්ලක් ඇති කරපු චිත්‍රපට රාශියක් තමයි චිත්‍රපට පෙළක් තමයි ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පෙළ. මේ චිත්‍රපට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 25ක් මේ වනතුරු ලෝකයේ තිරගත වෙලා තියෙනවා. මේ චිත්‍රපට 25ම ලෝකප්‍රකට ගත්කතුවරයෙකු වන ඉයන් ෆ්ලෙමින්ස් රචනා කරපු ජනප්‍රිය නවකතා. මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ බිහි වෙන්නේ 1962 දී. ඒ තමයි ඩොක්ටර් නෝ කියන චිත්‍රපටය. ජේම්ස් බොන්ඩ් චරිතය ගැන කතා කරද්දී අපිට කවදාවත් අමතක කරන්න බෑ ෂීන් කොනරි කියන නළුවව. ඔහු රංගපෑ සෑම බොන්ඩ් චිත්‍රපටයක්ම අති මහ ජනප්‍රිය වූ චිත්‍රපට වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුවේ ටෙරන්ස් යං කියන අධ්‍යක්ෂකවරයා. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ෂීන් වල ජේම්ස් බොන්ඩ් චරිතය ෂීන් කොනරි වගේම තව රංගපෑව ජෝර්ජ් ලැසන්බර්ග්, රොජර් මුවර්, ටිමොති ඩෝල්ටන්, පියර්ස් බ්‍රොන්ටන් සහ ඩැනියල් ක්‍රේග්. මේ බටහිර චිත්‍රපට අතර ෂීන් කොනරි රංගපෑ ෆ්‍රොම් රෂියා විත් ලව්, ගෝල්ඩ්ෆින්ගර්, තන්ඩර්බෝල්ට් කියන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට අදටත් හරි ජනප්‍රිය චිත්‍රපට. ඒ වගේම ජෝන් ලැසන්බර්ග් රංගපාපු හොන්න මැජෙස්ටික් සීක්‍රට් සර්විස් කියන චිත්‍රපටයත් ජනප්‍රිය වුණා. මේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට අතරින් අවසන් වර්ෂ ලාභ ලබපු චිත්‍රපටයේ රංගපෑවේ පියර්ස් බ්‍රොන්ටන්. ඒ 2002 දී තිරගත වුණ Die Another Day කියන චිත්‍රපටය. රොජර් මුවර් ෂීන් කොනරිට පස්සේ හිටපු ජනප්‍රිය ජේම්ස් බොන්ඩ් නළුවෙක්. ඔහු රංගපෑ Live and Let Die කියන චිත්‍රපටයත් ජනප්‍රිය බොන්ඩ් චිත්‍රපටයක් වුණා. ජාත්‍යන්තර සිනමාවේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතර ඉහළින්ම සිටිනවා ටෙරන්ස් යං. ඒ වගේම තවත් මේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරුන් තමයි ගයි හැමිල්ටන්, ලුයිස් ගිල්බර්ට්, පීටර් ආර් හන්ට්, ජෝන් ග්ලෙන්, මාර්ටින් කැම්බල්, ලී ටමාහූන්, රොජර් ස්වීට්වුඩ්, මයිකල් ඇප්ටන්, මාර්ක් පෝස්ටර්, සෑම් වෙන්ඩේ සහ කේරි ජෝර්ජ් මුකුන්ගා. මේ කේරි ජෝර්ජ් මුකුන්ගා තමයි අවසන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කෙරුවේ. 2006 ඩැනියල් ක්‍රේග් රංගපාපු මාර්ටින් කැම්බල් අධ්‍යක්ෂණය කරපු කැසිනෝ රොයල් චිත්‍රපටයේ සිට තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පහම අසාර්ථක වුණා. වාන්ජාතින් අති අසාර්ථක වුණු මේ චිත්‍රපටය පහේම රංගපෑවේ ඩැනියල් ක්‍රේග්. ඒ අනුව ලෝකයේ අසාර්ථකම ජේම්ස් බොන්ඩ් නළුව හැටියට මේ ඩැනියල් ක්‍රේග්ව ඉතිහාසගත වෙනවා. අවසන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ තිරගත වුණේ 2021 දී. ඒ චිත්‍රපටයේ ඩැනියල් ක්‍රේග් රංගපෑපු ඒ අධ්‍යක්ෂණය කරුවේ කේරි ජෝර්ජ් මුකුන්ගා කියන අධ්‍යක්ෂකවරයා. ඔහු අධ්‍යක්ෂණය කරපු අවසන් චිත්‍රපටය තමයි No Time to Die කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයක්. ජනප්‍රිය වුණේ නැහැ, වාන්ජාතින් අසාර්ථක වුණා. මේ බොන්ඩ් ඉතිහාසය සමග අපි බලමු අපේ සිංහල සිනමාවේ ජේම්ස් බොන්ඩ් ඉතිහාසය. අපේ සිංහල සිනමාවේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට එකයි ඉරගත වෙලා තියෙන්නේ. ඒ තමයි සොරංගෙත් සොරු. මේ සොරංගෙත් සොරු චිත්‍රපටය 1967 නොවැම්බර් 31 වෙනිදා තිරගත වෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරුවේ මයික් ජේ විල්සන්. මයික් ජේ විල්සන් කියන්නේ සිංහල සිනමාවේ රන්මුතු දුව ගැටවරයෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. මේ අධ්‍යක්ෂකවරයා සොරංගෙත් සොරු චිත්‍රපටයෙන් පස්සේ පසු කාලීනව ගිහි ජීවිතය ගැන කලකිරලා ස්වාමි සිවකල්කේ නමින් පැවිදි ජීවිතයක් වනගත ජීවිතයක් ගත කෙරුවා. එසේ නොවුණා නම් සිංහල සිනමාවේ ජනප්‍රියම ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයා වීමට බොහෝ දුරට ඉඩ තිබ්බේ මේ මයික් ජේ විල්සන් කියන සිනමාකරුවා. සොරංගෙත් සොරු 1967 තිරගත වුණා. මේ චිත්‍රපටය අනාගතයේ දිහා බලලා කරපු නිර්මාණයක්. බොහෝ විට ඒකට හේතු වෙන්නේ නැත්තේ මයික් ජේ විල්සන්ට උපදෙස් දීලා තියෙන්නේ ඔහුගේ හිතවතෙක් වන ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක් කියන ප්‍රකට විද්‍යාඥයා තමයි මයික් ජේ විල්සන්ට මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී යම් යම් උපදෙස් දීලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ කතාව පාදක වෙන්නේ නාසි ජර්මනුවන් විසින් කොළඹ නගරේ බෝම්බ දමා විනාශ කරන්න සැලසුම් කරනවා. මේ සැලසුම ආරංචි වෙලා එවකට බ්‍රිතාන්‍යයේ හිටපු ජේම්ස් බොන්ඩ් ලංකාවට එනවා. හැබැයි මේ සිංහල සිනමාවේ ජේම්ස් බණ්ඩා වෙනවා. මේ ජේම්ස් බණ්ඩා විදියට රංගපෑවේ ගානි ෆොන්සේකා. ගානි ෆොන්සේකා මේ චිත්‍රපටයේ නිෂ්පාදනයේ දායක වුණා.
ඒක විශේෂයක්. මොකද ඔහු ඊට පස්සේ වෙන කිසිම නිර්මාණයකට නිෂ්පාදනයේ දායක වෙලා නැහැ. මේ චිත්‍රපටයේ කතාවේ නාසිවරුන් විසින් මිනිසුන්ව රොබෝවරුන් බවට පරිවර්තනය කරලා ඔවුන් මත බෝම්බ බටවල තමයි කොළඹ නගරය විනාශ කරන්න උත්සාහ කරන්නේ. මේ පුවත සැලවීමෙන් තමයි ජේම්ස් බණ්ඩා කොළඹට ඇවිල්ලා මේ ව්‍යාර්ථ කරන්නේ. ඒ වගේ මේ චිත්‍රපටයේ නාමාවලියත් ඒවකට සිංහල සිනමාවේ නාමාවලිය අතරින් වෙනසක් ගත්තා. මේ හැඳුනුම්පතක රූපාකාරයෙන් තමයි නාමාවලිය දිගහැරෙන්නේ. මේ චිත්‍රපටය 1968 තිරගත වුණත් අදටත් අපූර්ව රසාස්වාදයක් ලබා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කිරීම හරිම සුවිශේෂී කරුණක්. ජේම්ස් බොන්ඩ්වත් සොරුම්ගෙස්සොරු චිත්‍රපටයේ නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ මයික් ජේ විල්සන්මයි. ඒ වගේම සම නිෂ්පාදනයේ කේ ගුණරත්නම්, එම් රාමේශ්වරම්, මුබාරක් තහ සමග මම කලින් කිව්වා වගේ ගානි පොන්සේක නිෂ්පාදනයෙන් දායක වුණා. කතාව තිර රචනය මයික් ජේ විල්සන්ගේ. දෙබස් රචනා කරුවේ එවකට සිංහල සිනමාවේ හාස්‍යමය නළුවෙක් වශයෙන් ප්‍රකට වෙලා හිටපු ජෝ අබේවික්‍රම. ජෝ අබේවික්‍රම මම හිතන්නේ රන්මුතුදුව වැනි චිත්‍රපට ගැටෝරයෝ චිත්‍රපටයත් සමග මයික් ජේ විල්සන්ලත් සමග සමීප සම්මතතාවයක් පැවතීම නිසා ඔවුන් තෝරගන්න නැති දෙබස් රචනා කිරීම සඳහා ජෝ අබේවික්‍රමට පවරන්න. සංස්කරණය කරුවේ ටයිටස් තොටවත්ත. ටයිටස් තොටවත්ත කිව්වම අපිට මතක් වෙන්නේ චන්ඩියා. චන්ඩියා චිත්‍රපටයේ පසු කාලීනව අධ්‍යක්ෂණය කරපු ටයිටස් තොටවත්ත තමයි සොරුම්ගෙස්සොරු සංස්කරණය කරන්නේ. ඒකේ කැමරා අධ්‍යක්ෂකවරයාව සඳහන් වෙන්නේ ජයරූප ශිල්පී අධ්‍යක්ෂණය කියලා. ඒත් මයික් ජේ විල්සන්මයි. මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයාගේ නම සඳහන් වෙන්නේ චිත්‍ර අධ්‍යක්ෂණය. ඒ කළා තියෙන දයා කරුණාරත්න. නිෂ්පාදන කෘත්‍යාධිකාරී චාල්ස් ජී පෙරේරා. ඒ වගේම මේ චිත්‍රපටයේ තවත් නාමාවලියේ සඳහනක් තියෙනවා. කාර්යාලය පරිපාලනය UM අමිතලිංගම් තමයි කාර්යාල පරිපාලනය කළා තියෙන්නේ. නිෂ්පාදන කළමනාකාර උනේ අනුර දිසානායක. මේ චිත්‍රපටයේ ජයරූප ශිල්පියෝ කියලා තියෙන්නේ මං හිතන්නේ සහාය කැමරා ශිල්පීන් වෙන්න ඕනේ. ඔවුන් තමයි පසු කාලීන සිංහල සිනමාවේ ජනප්‍රිය කැමරා අධ්‍යක්ෂකවරුන් සුමිත් අමරසිංහ, W.A. රත්නායක, K. විලියම්ස්, ලිනීද කෝස්තා. මේ චිත්‍රපටයේ පසුතල නිර්මාණය කළා තියෙන්නේ නාරායන්. ශබ්ද S. තිරුණාවුකරසන්. වේශ නිරූපණය කළා තියෙන්නේ තංගප්පන්. ඒ වගේම විදුලි කාර්මික ශිල්පීන් වෙලා තියෙන්නේ ඇන්තනි. උපගත කිරීම කළා තියෙන්නේ විජය චිත්‍රාගාරය, හැඳල විජය චිත්‍රාගාරය. රසායනාගාර කටයුතු K ලැබොරටරිස් කියන ආයතනයේදී තමයි සිදු කරලා තියෙන්නේ. චිත්‍රපටයේ තවත් සහාය ශිල්පීන් හැටියට සඳහන් වෙනවා සහාය කැමරා ඩොනල්ඩ් කන්නාරත්න, ඇන්ඩ්‍රු ජයමාන්න. සහාය සංස්කරණය DM ජයතිස්ස. සහාය ශබ්ද කුලතුංග ජයසූරිය, K බාලසිංහම් සහ P තිරුචෙල්ලම්. ඒ වගේම සහාය වේශ නිරූපණ ශිල්පීන් වැඩිගෙන අන්තෝනි කියන නම සඳහන් වෙනවා. ඒ වගේම සහාය පසුතල ඉදිකිරීම ඇන්ටන් ගුරුසාමි සමග DS හෙට්ටිආරච්චි. නිෂ්පාදන සහාය BK මාටින්, P ඇන්ටනි, M දුර්ගේ, RM රණතුංග, D විජේකෝන්, BL දාසන්. මේ නිෂ්පාදන සහායක කියන්නේ බොහෝ විට උපස්ථාන කටයුතු ඒ කරපු අයට තමයි නිෂ්පාදන සහායක වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම සොරුම්ගෙස්සොරු සහාය අධ්‍යක්ෂණය කළ තියෙන්නේ දයා කරුණාරත්න. නිශ්චල ජයරූප කළ තියෙන්නේ රෙජි බුලත්සිංහල. මේ චිත්‍රපටයේ රංගපෑවා නළු නිලියන්, රාජ් පරීක්ෂක ජේම්ස් බණ්ඩා කියන චරිතය රංගපෑවේ ගානි ෆොන්සේකා. ඒ වගේම චිත්‍ර ශිල්පිනියන් ලෙස ජීවරාණි කුළුගුරු සූරිය රංගපෑවා. රාජ් පරීක්ෂක ටී ජයසේකර කියන චරිතය රංගපෑවේ ජෝ අබේවික්‍රම. රාජ් පරීක්ෂක ඇන්ඩි ලෙස රංගපෑවේ පෝල් ලික්මන් කියන ඉංග්‍රීසි ජාතික නළුවා. මේ චිත්‍රපටයේ සිංහල නළු නිලියන් වගේම විදේශීය නළු නිලියන් රාශියකට රංගපෑම විශේෂ කරුණක්. ඒ වගේම රංගන ශිල්පිය ලෙස පීටර් ඩොනල්ඩ්සන් කියන නළුවා රංගපෑවා. ඒ වගේම ජාත්‍යන්තර ඔත්තු සපයන මයිලීන් කියන චරිතය රංගපෑවේ එලිසබෙත් විල්සන්. වෛද්‍ය ප්‍රීස් ලෙස රංගපෑවේ ක්‍රිස් බ්‍රීඩ්. නාවික හමුදා නායක හෙන්ස් ගුස්ටාස් කියන චරිතය රංගපෑවේ රොඩ්නි ජෝන් කොලස්. ඒ වගේම සහාය නළු නිලියන් වුණා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු නිලියන් වුණු පියදාස ගුණසේකර, තිලකසිරි ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, BS පෙරේරා, ඇන් නුගේරා, MA සිමියෝන්, UM අමෘතලිංගම්, මෝජා මරික්කාර්, මෙන්ඩිස් කියන අයත් රංගපෑවා. ඒ වගේම තවත්
විදේශීය නළුවන් කීප දෙනෙක් රඟපෑවා. ජෝන් කෑන්, ටෝනි වයිස්, බ්‍රයන් ඩේ, කෙන් ඩේ, ජෝ රයිස්, කේ ස්ටඩන්, පැට් සීඩල්, හෙන්රි ද මොන්පාට් and the මොන්පාට් මේ අයත් රඟපෑවා. මේ චිත්‍රපටයේ ගීත කිසිවක් නැහැ. ගීත නැති සිංහල චිත්‍රපටයක් තමයි සොරොන්ගේ සොරු.